ඒ වගේම අද මේ අවස්ථාවට අපේ එක්ක සිටින ධනුෂ්ක සම්පත් මැතිතුමනි ඔබතුමාත් විදුලත් එක්ක කාලයක් තිස්සේ අත්වල බැඳන් ඉන්නවා. ඔබතුමාගෙන් අවසරයි. ඒ වගේම අද අපේ ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ අලවි හරේඩලියනගේ මැතිතුමනි ඔබතුමා ඇතුළු අපේ සිංහල සේවා අධ්‍යක්ෂතුමිය ලන්නි වික්‍රමරාජා මැතිණිය ඒ වගේම එදා මෙදා තුර විදුලට ආදරය කරපු මේ දක්වා විදුල ගමන් මඟ හෙළි කරන්නට දරුවන්ට ශක්තියක් වුණු අපේ අශෝකා බාලසූරිය මැතිණිය ඔබතුමීගෙත් අවසරයි. ඒ වගේම අද ගුවන්විදුලි සංස්ථාවේ සීලම කාර්ය මණ්ඩලයෙන් මේ ස්ථානට එකතු වුණ අවසරයි. ඒ වගේම අද අපේ කෙටි ආරාධනාවකින් ප්‍රවීණ ගායන ශිල්පී විජේසුන්දර වේරගොඩයන් අද මේ ප්‍රසංගය රසවත් කරන්නට එකතු වෙලා ඉන්නවා. ළමා වාදක මණ්ඩලයත් එක්ක ඒක හරි සතුටක්. බලනකොට ඔබට තේරෙයි එතුමා කොහොමද අද මේ ප්‍රසංගයට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් එතුමාගෙත් අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගලේවෙල මහනුවර මාතලේ කොළඹ ආදී ප්‍රදේශවලින් ඊයේ හවස වරුවේ ඉඳලා දිවා රාත්‍රිය මෙහි ගත කරමින් දෙමව්පියොත් එක්ක මේ උළෙලේ අපේ ප්‍රධාන නිමවුම්කරුවන් වන අපේ ආදරණීය සියසින්ලව නොදකින අපේ දුවදරුවන් ඇතුළු දෙමව්පියන්ගෙන් අවසරයි. ඒ වගේම අද විදුලි ආරාධනාවෙන් මෙතෙන්ට එකතු වුණු ශ්‍රී ලංකා දෘශ්‍යාබාධ ජනතා සම්මේලනයේ සභාපති නිර්මිනි මහත්මිය ඇතුළු ඒ කණ්ඩායමෙන් ඒ වගේම කුරුණෑගල නැනපහන් දෘශ්‍යාබාධ සංගමයේ සභාපති කාංචන මහත්මිය ඇතුළු ඔබ සමගින් අවසර ප්‍රාර්ථනා කරනවා අරමුණ පැහැදිලි කරන්න නිබඳ මට ශක්තියක් වෙන ආදරණීය අපේ ලලිත් මාස්ටර් ඇතුළු දූ දරුවන්ගෙන් විදුල අපේ දූ පුතුන් දෙමාපියන්ගෙන් අවසරයි. කෙටියෙන්ම කියනවා නම් මේ අරමුණ මල්පල ගැන්වෙන්නේ මීට මාස 4කට 5කට පෙර 2023 වර්ෂයේ අපි අවසාන වතාවට රටට පිපෙන මල්